හෙල්ලෝ ශ්‍රී ලංකා ගයිස් එදා මං ඔයාලට ජීවිතය යථාර්ථය ගැන කියලා දුන්නනේ කලින් වීඩියෝ එකේ. ඉතින් අද බලද්දි මේ හරේන්ද්‍ර ජයලාල් මහතා දාලා තියෙනවා වීඩියෝ එකක්. ඔයගොල්ලෝ සමහරට දකින්න නැති බලමු අපි. මට කවුරුත් බලන්නේ නැත්තම් මම මොකටද මරණයේ ෂෝ එකක් කරලා පෙන්නන්නේ? මරණයක් කරන්නේ නැහැ අම්මගේ උනත්. ඉන්නකම් හොඳට ඉමු. මගේ නම් මරණෙත් බාර දීලා තියෙන ආණ්ඩුවටම කරගෙන යන්න. ආණ්ඩුවට මොකක්ද ඒක? බොඩි එක බාර දෙන්න බොඩි එක බාර දෙන්න. වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය විද්‍යාලයට දෙනවා. මෙතනත් තරක් තියෙන ඒකවත් දෙනවා. මැරිට් එක මම පැය 3ක් යන ඉස්සෙල්ලා ඒගොල්ලන්ට කෝල් එකක් දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ එලා අරයි යනවා. කිසි කෙනෙකුට කරදරයක් නැහැ නේ. ඔයා වගේමයි. මරණය කියන දේ මං ගණන් ගන්නෑ මඩි. අපි ඒ ජීවත් කියන්නේ වෙනකම් අම්මට දැන් මෙච්චර දරුවෝ කී දෙනෙක්ද? 5 දෙනෙක්. 5 දෙනයි. දරුවෝ 5 දෙනෙක් හිටියා කියලා මේ දවස් ගාණක් ගෙදර තියාගෙන අනේ නෑ. ඒ වෙලෙම ගෙනින්න එක හොඳයි. මේ මොඩානද කුණු කර කර මැත්තෝ ආවා තියාගන්න. ඉන්නකල් ලස්සනට හොඳට ඉන්නවා. ඉන්නවා. ඉන්නකන් ඉන්නවා හොඳට. මාත් පස්සේ මොඩානද තියාගෙන ඉන්නේ. දිස්සුනේ. අම්මා කවදත් කියන එකක් ඕක. මං කැමති. ඉන්න ටිකේ ඉමුකෝ සුදෝ ජොලිය දමාලා. අන්න ඒකයි කියන්නේ ගයිස් මං කලින් කතාවෙත් කිව්වේ මේ මරණය ගැන තමයි මං ගොඩක් තැන්වල කතා කරේ. ඉතින් ඒකයි මම ගොඩක් මේ 2018 මම හිතන්නේ කොරෝනා එන්නත් කලින් ඉඳන්මත් මගේ Facebook page එකේ දදා හිටියා මේ ලියලා මගේ මොකක්ද අවමංගල්‍යයට නේ මංගල්‍යයක් නැහැ නේද? අවමංගල්‍යයට මේ කට්ටිය ඇවිල්ලා ආයෙත් ඉතින් ආතල්ලගේ සින්දුවක් කියලා කැමති නම් සින්දුවක් කියලා නේ. මන් දන්නේ මගේ වයස කට්ටිය ඉතින් සමහරට මන් දන්නේ මම මැරෙන වයස ගැන මං හරියටම එහෙම දන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා සින්දුවක් කියලා ආතල්ලගේ ඉන්න ඕනේ. ආතල්ලගේ ඉන්නවා වගේම තමයි ඒ ගන්න ආතල්ලකට සමානව මේ පැත්තෙන් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. මූත් හිටියා මූත් මැරලා ගියා අර ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. මැරෙන සැරේට මම Facebook එකේ ලියන දේවල් මම මේ කියන්නේ මැරෙන සැරේට අඬන්න ලෑස්ති වෙන්න එපා. ජීවිතය යථාර්ථය තේරුම් ගන්න. මොකද මේ ඊයේ පෙරේදා සතියකට මාසෙකට අවුරුද්දකට අවුරුදු 100කට අවුරුදු 1000කට කලින් වෙච්ච දේවල් නෙමෙයි අවුරුදු මිලියන ගාණක් ඉඳන් මේක තමයි රටාවකට යන්නේ. මේක තමයි මැරෙන විදි. ඉතින් මේ මැරෙන සැරේට අඬලා ඒ වෙලාවට විතරක් යථාර්ථය තේරුම් අරගෙන ඊට පස්සේ ආයිමත් සතියකට පස්සේ ඔක්කොම අතහැරලා දාලා ආයෙත් මේකේ තරඟි දුවනවා එක නෙමේ. අර සින්දුවක් කියලා ගන්න ආතල් එකම ඒ වගේම මේකේ යථාර්ථයක් තේරුම් ගන්න කියලා තමයි මම නම් කියන්නේ මගේ මේ අන්තිම දවසට ඇවිල්ලා මේ අම්මා කියනා වගේ නේ ආච්චි. ඔව් 92ක් නේ ආච්චි කියනා වගේම මාරයි. ඉතින් හරිද? ඇවිල් මේ මහලුකට තියාගන්න දෙයක් නැහැ. ඉතින් ඉන්න ටිකේ තමයි ආතල් එකේ ඉන්න ඕනේ. ඒ මෙමරිස් ටික තමයි එකතු කරගන්න ඕනේ. ඒ ටික තමයි මේ ජීවිතේ රස විඳින්න ඕනේ. ඒ ටිකට පස්සේ ආයෙත් ඉතින් මැරුණාට පස්සේ දවසක්ද මාසයක්ද අවුරුද්දක්ද නෙමෙයි තියාගන්න ඕනේ. ඕන්න මාව බලවගෙන කාපිය. මට වැඩක් නැහැ. අන්න ඒකයි කියන්නේ එන කට්ටිය යථාර්ථය තේරුම් ගන්නගෙන ආතල්ලයක් ගන්නකම යථාර්ථය තේරුම් ගන්නගෙන යන්න කියලා තමයි මම නම් කියන්නේ. එහෙනම් වීඩියෝ ටික ඉදිරියට බලමු. තමයි කොයිඩ් කාලේ මොකද්ද මම දන්න ගෙවල් වල ළම තාත්තලා පවා මම දන්නවා ළමයිවත් ගියේ නැහැ නේ ඉතින්. ඔහේ පොලිතින් එකේ දැම්ම පිච්චු එච්චරයි. ඔයිට වැඩිය මරණය මොකුත් නැහැ. ඕක තමයි ඇත්ත සිද්ධිය ඕකයි. කොයිඩ් කාලේ අපිට පෙන්වුවේ මෙන්න මෙහෙම තමයි වැඩේ වෙන්න ඕනේ. මේ ෂෝස් පෙන්වන්න එපා කියලා. මේ මරණයත් ෂෝ එකක් පය කරනවනේ මිනිස්සු. මරණ මම ඇත්තටම මේක මේ හරියට බලන්නේ මම පොඩි ක්ලිප් එකක් දැක්කා. මේකෙත් කියන්නේ දැක්කනේ කොරෝනා කාලේ කියලා දුන්නා ෂෝ තියන්න ඕනේ නැහැ. මොකද්ද අර බෑග් එක දැම්මා මේවා කරලා දැම්මා. ඒකනේ. ඒකයි ඉතින්. අන්න ඒකයි ෂෝ තියලා වැඩක් නැහැ මෙතන. මැරෙන්න කලින් තමයි මිනිස්සුත් එක්ක මේ ඉන්න ඕනේ. මැරෙන්න කලින් තමයි මිනිස්සුත් එක්ක ඉන්න ඕනේ. මරණයට පස්සේ ඉතින් මේක අවුරුදු 100ක් තියාගත්තා තේරුමක් නැහැ ඉතින්. ඕකේ. මේ ගණන් ගන්න ඕනේ නැති දෙයක් ජීවත් වීම තමයි ගණන් ගන්න ඕනේ. ජීවත් වෙලා මුන් කෑවද බිව්වද මල්ලි අද ඔයා මොනවද කෑවේ බඩට බත් තියනවද කියලා අහන්න එකෙක් නැහනේ. මලාට පස්සේ බුදු අම්මෝ මුළු බොරුවට අඬනවද? ඒකයි. මට කවුරුත් බලන්නේ නැත්තම් මම මොකටද මරණයේ ෂෝ එකක් කරලා පෙන්නන්නේ? වැඩක් නැහැ. අපි මීසරේ වල දාලා ඇවිල්ලා මම කියන්නේ අම්මා මල ගෙදර බඟුල් ගියා මම අපේ අම්මට ජීවිතේ කියනවා අම්මේ කවදාවත් මරණම් කරන්නේ නැහැ අම්මේ. මේ මරණයක් කරන්නේ නැහැ අම්මගේ උනත්. ඉන්නකම් හොඳට ඉමු. ඉන්නකම් ඉමු කාට පෙන්නන්නද? මට කවුරුත් කිව්වේ නෑ ලියන්න අරේමිය කියලා මම ගියා මම ලිව්වා. ලිව්වද නැදාද කියලා දන්නේ අම්මේ අපි දෙයක් වුණොත් අපි කරන්නේ නේද? ඒක ඔයා දැන්ද දන්නේ මේ අම්මා කියන එක? නෑ දන්නවා. මගේ පවුලම ලියලා තියෙන්නේ ඕකට. පවුලේ අනිත් අයත් ඒ විදිහටම දීලා තියෙනවා. ඔව් දැන් මල්ලිගෙන් පස්සේ සේරම නල්ලි. සේරම අපේ මුළු පවුල. හරි ෂෝක් පවුල. ඔව්.
එතකොට කවුරුත් ඕනේ නැහැ නැවිලා බොරුවට මේ දුක් වෙන මූඩ් එකට ඇවිල්ලා පස්සේ hina වෙවි යන්න ඕනේ අපිත් ඔහම තමයිනේ. මගේ ඇස් දෙක හොඳට බුදු පේනවා. ධර්මය අනුව බැලුවොත් ඉතින් මලකුණක් කන් දෙක ගේ හොඳට ඉස්සරහ ඇහෙනවා නම් ඇඟ ප්‍රතිපන හાર્ට් එක ගානේ, බකු ගඩු ගානේ, හැම ගානේ ඕනේ. අපේ අම්මගේ නම් දන්නේ ඔයාගෙන ඕනම කාපිය. ඉන්නවනේ ඇස් දෙක උනත් වටිනවනේ. වැදලා දෙන්න ඕනේ දරුවෙකුට ඉගෙන ගන්න දරුවෙකුට. ඔව් ඉගෙන ගන්න නැහැ හොඳයිනේ ඉතින් එහෙම දුන්නා. මේ හිතන විදිහ ගන්න පුළුවන් නම් තවත් හොඳයි. තවත් හොඳයි මයින්ඩ් එක නේද? ඔව්. ඕ. ආයිස් හිතර විදිය ගන්න ඕන්න හරි ජයලාල් කියන්නේ මහතා කියලා කිව්ව අපි මේ කියන්නේ හිතර විදිය ගන්න ඕන තවත් හොඳයි කියලා. ඕකම තමයි ගයිස් මම දැන් මේ දවස් දෙක තුනකට කලින් ඕගොල්ලොන්ට කිව්වේ දවස් දෙකක් වගේනේ ඔව් කිව්වේ. අර මේ වීඩියෝ එකේ ජීවිතේ යථාර්ථය රට ඇවිල්ලා කන කට්ට ඔය දේවල් ගැන. ඒක තමයි කියන්නේ මේක සුපිරි කතාවක් මේ කියන්නේ ආච්චි. මාරයි ඉතින් මේ 92ක් කියලා බලන්නකො ලස්සනට ජීවත් වෙනවා. ඉතින් බලන්න එහෙම ජීවත් වෙන දැන් මගේ ඉස්කෝලේ කාලේ මාත් එක්ක හිටපු යාළුවෙක් මීට අවුරුදු 3-4 කලින් 2-3කට කලින් නැති වුණා ගයිස්. මට මා රවුල් ගියා මොකද ඒ කාලේ හරිද අපි ඉස්කෝලේට ගියාම පොරට පොඩි මොකක් හරි කේස් එකක් තිබ්බා. පොඩි මොකක් හරි අවුලක් තිබ්බා. ඒ දවස්වල අපි මේ පොරට කියලා ගන්නවා එක එක දේවල් අර පුරාද අඩිරුල් අර මෙහෙම ගැහුවම මේ ටිග්ගල මෙහෙම එතිලෙතිලෙන්නේ ඒව ගන්නවා අර ගල්ලිස් ටිකරද පුරාද ඒව ගන්නවා ඉස්කෝලේ ඔය එක එක අර තුඩ මාරු කරන පැන්සල් ඒව ගන්නවා පොර එහෙම ඉඳලා එකපාරටම බ්‍රෝ මාසලු අවුරුදු 2කට විතර කලින් නැති වුණා. ඉතින් ඒ වගේ තමයි ඉතින් දැන් බලන්නකෝ ඒ යාළුවා ඒ වයසේදී නැති වුණා මේ ආච්චි දැන් 92ක් වෙලා තාමත් ලස්සනට හොඳට ඉන්නවා ඉතින්. අන්න ඒකයි ඉතින් මෙතන කවුරු කොහොම කිව්වත් මෙතන සල්ලි හම්බ කරන එකවත් ඉන්න රටවත් නේ තමන් මේ පාවිච්චි කරන වාහනේවත් ඉන්න ගෙදරවත් නේ මෙතන අර යම්කිසි යථාර්ථයේ කතාවක් තියෙනවා රියැලිටියක්. ඒකයි කියන්නේ ඉතින් හැමෝටම රියැලිටිය මේ රියැලිටියේ යථාර්ථයක් කරගෙන ඒකේ ජීවත් වෙන්න කියලා. ඒක මමත් කලින් කිව්වා වගේ මේ කොරෝනාවට පස්සේ තමයි මේ දැනගත්තේ. දැන් මේකෙත් මේ කියන්නේ නේ දවසක්වත් තියාගත්තේ නැහැනේ බෑග් වල දාලා එහෙමම මේ පුච්චල මේව කරා. එහෙම තමයි ඉතින් මේ මම මේ කියද්දිත් මේ මම පොඩ්ඩක් පාර ළඟ ඉන්නේ ඇම්බියුලන්ස් එකක් යනවා ඕස්ට්‍රේලියාව අගනුවරට ආйти ඇම්බියුලන්ස් එකක් කද ගාදින ACT ඇම්බියුලන්ස් සර්විස් ACT කියන්නේ ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි ඔව් කැපිටල් ටෙරිටරි මේ ඇම්බියුලන්ස් එකකුත් ගියා. ඉතින් ඕක තමයි ජීවිතේ යථාර්ථය. මේ ඉන්න ටිකේ ඉතින් කාටවත් කරදරයක් නැතුව තමන් තේරෙනවානේ තමන් වැරද්දක් එහෙම නොකර ආතල් එකේ ඉඳගෙන නේ ජීවිතේ යථාර්ථයක් තේරුම් අරගෙන පුළුවන් නම් අර බුද්ධ ආගමේ කියනවා වගේ කොහොම හරි මේක ඉපදීම නැති කරන්න පුළුවන් තැනකට ජීවිතේ හදාගෙන යන්න පුළුවන් නම් පට්ට ඉතින් එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති කියලා මං හිතනවා. සමහර යාළුවෝ මම මේවා කලින් කියද්දිත් ඉතින් මට කියලා තියලා අනේ උඹ පුරාද කියන්නේ එන උඹ ගිහිල්ලා මහාන වයන්කෝ ඔය වගේ දේවල් මං හිතනවා. සමහර අයටත් මේ වගේ හිතනවා ඇති කියලා සමහර මේක ස්කිප් කරනවා ඇති කියලා. හැබැයි ඔය මොක ස්කිප් කරත් පුතා ජීවිතේට එනනේ ඒ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ඕකයි කියන්නේ මේ එහෙනම් ජය වේවා මේ යථාර්ථය තේරුම් අරගෙන ගේමක් ගහන්න කිසි පැත්තකට වාසියකට මේ නේ නැවෙන්න එපා. මම දකිනවා මේ අර හාමුදුරුවෝ අර ඔව් ඉතින් ඔගොල්ලෝ අර තරුණ හාමුදුරු කෙනෙක් ඉන්නේ. ඒ හාමුදුරුවන්ටත් එක එක කතා කියනවා. කතා කිව්වා වගේ නෙවෙයි තමන් ඒක තමන්ට 100% ෂුවර් නම් තමන් ඒ හාමුදුරුවන්ගේ කතාව දන්නවා නම් විතරක් දේවල් කියන්න. නැත්තම් පින් වගේම තමයි පින ඩබල් වෙලා යනවා වගේ තමයි පවත් ඩබල් වෙලා එන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි ඉතින් මං අන්තිමටම පොඩි කතාවක් කියන්නම්. මම දන්නේ නැහැ මේ හාමුදුරුවෝ ගැන. හැබැයි මේ අපිට සමාජයට දෙන දේවල් අපි දැක්කේ අර කන්තෝරුවේ හාමුදුරුවෝ දෙයි හාමුදුරුවෝ ගැන තමයි මේ ලංකාවේ හොඳ YouTube කරන channel එක සෙට් එකක් ඔය එක එකව ෂෙයා කරන්නේ. හරි එනම් මේකටත් අපි රැවටුමු එක එකව කියලා. හරිද? මට කියන්න තියෙන්නේ මම එකම එක දෙයක් දැකලා තියෙනවා. ඔයගොල්ලෝ දේවල් සමහරට දන්නේ නැතුව නිකන් හිතට එන දේවල් පක්ෂයක් අල්ලගෙන ජාතියක් ජම්මයක්ද මොනවද ආගමක් අල්ලගෙන මේ කතා කරනවා ඇති සමහර විට. කොහොම වුණත් මම කියන්න එක දෙයක්. මං එකපාරක් ওই ජායලේ පැත්තේ මං දැක්කා එක ගහක බ්‍රෝ. හරිද? මම පොඩි කාලේ 5 වසරේවත් 5 වසරේ වගේ එක ගහක මේ කාර යනවා බෙන්සා එක ගහක බ්‍රෝ මම දැක්කා මේ
දළඹුව මෙහෙම පිරීලා හිටියේ ගහේ කන්දේ හරිද සාමාන්‍ය ලොකූ ගහක් නෙමේ අර මේ මුරුංගත්නේ මොනවද බිලිං වගේ ගහක කඳක් බිලිංගස් අර ගොඩක් කුසයන්නේ නෑනේ ඒ කඳක පිරීලා හිටියා තනි කරම මේ දළඹුව පිරීලා මිනිස්සෙක් එතන මොකද දන්නවද කරේ යටින් මොනවද කොළද මොනවද තියලා ගිනි තිබ්බ බ්‍රෝ අරුන් එක මෙහෙම වැටෙනවා සට ඉතින් ඒ වගේ තමයි හරිම පරිස්සමෙන් මේ තමන් දන්න සහ නොදන්න දේවල් පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ යථාර්ථයේ තේරෙන්නේ නැත්තේ ගොඩක් තැන්වල මේ දුවන සිස්ටම් එක 2025 ඉන්නේ ඒ සිස්ටම් එකේ ඉන්නේ 95 1835 හිටියා නම් ඒ සිස්ටම් එකේ ඉන්නේ බයිසිකලේ පදින්නේ කරත් යන්නේ ඒ වගේ තමයි මේකට රැවටෙන්න එපා එහෙනම් ජය මේවා යථාර්ථය තේරුම් ගන්න ලැබේවා එහෙනම් හෙලෝ ශ්‍රී ලංකා ජයවා